අයබෝවන් අද හයවෙනිදා අද තමයි ලංකාවේ පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ. කියන්නේ 2018 තිබ්බට පස්සේ වසර 7කින් වගේ තමයි ඡන්දය තියන්නේ. ඒ වගේම තමයි මේක 2022 තියන්න තිබ්බ මැතිවරණයක්. ඒ වුණාට විවිධ හේතුන් නිසා කල් ගිහිල්ලා අවුරුදු 3ක් විතර පහු වෙලා තමයි තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් මහා මැතිවරණයකට වැඩිය අඩුවෙන් තමයි පළාත් පාලන මැතිවරණයකට මිනිස්සු ඡන්දවලට යන්නේ. සමහර කට්ටිය ඉන්නවා ගෙදර ඉඳගෙන ඡන්ද පොලට යන්න උනන්දුවක් වෙන්නේ නැති කට්ටිය. කියන්නේ ඉල්ලීම කරන්න කැමති ඔයාගේ ඡන්දය පාවිච්චි කරන මොන පක්ෂයටද මොකටද කියන එක අදාළ නැහැ. ඔයාගේ ඡන්දය පාවිච්චි කරන්න. මොකද ලෝකේ ජනගහණයෙන් භාගයකට වගේ ප්‍රමාණයකට තමයි ඡන්ද අයිතිය තියෙන්නේ. එතකොට තව පිරිසකට ඡන්ද අයිතිය නැහැ. ඒකට හේතුව කිව්වොත් චීනය වගේ ලොකු රටවල් වල මේ බහුතර මිනිස්සුන්ට ඡන්ද අයිතිය නැහැ. ඒ වගේම මැද පෙරදිග රටවල් බහුතරයකට ඡන්ද අයිතිය නැහැ. ඒ වගේම තමයි ලෝකේ සමාජවාදී පාලන ක්‍රම තියෙන ගොඩක් රටවල් මිනිස්සුන්ට ඡන්ද අයිතිය නැහැ. එතකොට ලෝකෙන් විශේෂ පිරිසකට හිමි වෙලා තියෙන මේ අවස්ථාව නැති කරගන්න එපා. මොකද ඡන්දය කියන්නේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒක නැති කරගන්න එපා. ඡන්ද පොලට ගිහිල්ලා ඔයා කැමති කෙනෙක්ට ඡන්දය දීලා එන්න. එතකොට මේ අනිත් එක තමයි ගොඩක් කට්ටිය කියන්නේ මේ පොඩි දෙයක් සලකන්නේ නැතුව ඉන්න තමකට ගෙදෙට්ට වෙලා ඉන්න පුළුවන්. ඡන්දයට දාන්න යන්නේ නැතුව හැබැයි ඉතින් මොන හරි අසනීපයක් නැත්තම් නිවාඩු ප්‍රශ්නයක් තියෙනවා නම් නොවැළක්විය හේතුවක් ඇරෙන්න ඡන්ද පොලට නොයා ඉන්න එපා. ඔයාට මේ ලැබිලා තියෙන අවස්ථාව පාවිච්චි කරන්න කියලා මම ඉල්ලා සිටින්න කැමතියි.